හොඳයි. අපි හැමෝම ආසයි රස්නේ කාලෙට හොඳට සිසිලස විඳින්මින් නිදා ගන්න. ඉතින් අපි ෆෑන් එක හරි AC එක හරි දාගන්නවා. ඒත් කවදා හරි හිතුවද මේ අපිට සුව පහසුව දෙන දේවල්ම අපේ ඇඟට හොරෙන් ලෙඩ ගෙනවා වෙන්න පුළුවන් කියලා? උදේට නැගිටිද්දී උගුර වේලිලා නහය හිර වෙලා වගේ සමහර දවස්වලට බෙල්ලයි කොන්දයිත් එක්ක තද වෙලා වගේ දැනෙනව නේද? ගොඩක් දෙනෙක්ට මේක දැන් සාමාන්‍ය දෙයක් වෙලා. ඒත් ඇත්තටම මේකට හේතුව මොකක් වෙන්න පුරවන්ද? පුදුමම දේ තමයි මේ හැම දෙයකටම වැරදිකරු වෙන්න පුළුවන් අපි හිතන්නේවත් නැති දෙයක්. ඒ කියන්නේ අපිට සැනසීම ගේනවා කියලා අපි හිතන දෙයක්මයි. හොඳයි. අපි එනම් මේ උදෑසන ලේඩවල අභිරහස විසඳන්න පටන් ගමු. බලමු කවුද මේ අපිට හොරෙන් ලේඩගෙන සැකකරුවෝ කියලා. මෙන්න අපේ ප්‍රධාන සැකකරුවන් දෙන්න. ෆෑන් එකයි වායු සමීකරණය. ඒ කියන්නේ AC එකයි. දෙන්නම එක වගේ නෙවෙයි. ෆෑන් එකෙන් වෙන්නේ මාංශ පේශී කොර වෙන එකයි, කාමරයේ තියෙන දූවිලි අසාත්මිකතාව වගේ දේවල් හැමතැනම පතුරවන එකයි. අනික් පැත්තෙන් AC එක ඒක වාතය වියලි කරලා විෂ බීජ ලේසියෙන් ඇඟට යන්න පාර හදලා දෙනවා. හරි. එහෙනම් අපි මුලින්ම අපේ පළවෙනි සැකකරු. ඒ කියන්නේ ෆෑන් එකේ සැඟවුණු අනතුරු ගැන පොඩ්ඩක් හොයලා බලමු. තින් කොහොමද මේ ෆෑන් එක අපේ ඇඟට බලපාන්නේ? බලන්න ස්ලීප් ඇඩ්වයිසර් සහ හෙල්ත් ලයින් වගේ පිළිගත් සෞඛ්‍ය ආයතන කියන විදිහට ප්‍රධාන කාරණා කීපයක්ම තියෙනවා. එකක් තමයි මුළු රෑම එක දිගට හුලම්පාර ඇඟට වදිනකොට මාංශපේශි තද වෙනවා, කොර වෙනවා. ඒකයි උදේට නැගිටිද්දී බෙල්ලයි කොන්දයි රිදෙන්නේ. අනිත් එක තමයි ෆෑන් එක කැරකෙද්දී කාමරේ තියෙන දූවිලි පරාග වගේ දේවල් වාතයට එකතු වෙනවා. ඉතින් ඇදුම පීනස වගේ තත්ත්වයන් තියෙන අයට මේක හරිම අගුණයි. ඔව් ස්ලීප් ඇඩ්වයිසර් ආයතනයත් මේකමයි කියන්නේ. නින්දේදී කෙලින්ම ඇඟට වදින හුලම් පාර නිසා මාංශපේශී සංකෝචනය වෙලා උදේට ඇඟ තද ගතියක් එනවා කියලා. ඉතින් අර උදේට දැනෙන අපහසුතාවයට හේතුව දැන් පැහැදිලි නේද? හරි ෆෑන් එක ගැන කතා කළා ඇති. අපි දැන් යමු වෙමු අපේ දෙවනි සැකකරුවට. ඒ කියන්නේ AC එකට. AC එක ගැන තියෙන ඇත්ත කතාව සමහර විට හිතනවට වඩා ටිකක් බරපතල වෙන්න පුළුවන්. AC එකේ පළවෙනිම ගැටලුව තමයි ඒක කාමරේ තියෙන වාතය වියලි කරන එක. ඒ කියන්නේ වාතයේ තියෙන තෙතමනය නැති කරලා දානවා. ඉතින් එහෙම වුණාම මොකද වෙන්නේ? ඇමරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතන පෙන්වා දෙන විදිහට මේ වියලි වාතය නිසා අපේ නාසයයි උගුරේ තියෙන සෙම පටල වියලෙනවා. මේ සෙම පටල කියන්නේ හරියට අපේ ඇඟේ දොරටුවේ ඉන්න ආරක්ෂකයෝ වගේ. ඉතින් ඒ ආරක්ෂක පවුර දුර්වල වුණාම වෛරස් බැක්ටීරියා වලට කිසිම බාධාවක් නැතුව ඇඟ ඇතුළට රිංගන්න පුළුවන් වෙනවා. ඊළඟ කාරණයට යන්න කලින් පොඩි දෙයක් පැහැදිලි කරගන්න ඕන. සික් බිල්ඩින් සින්ඩ්‍රෝම් කියලා දෙයක් ගැන අහලා තියෙනවද? ඇමරිකාවේ පරිසර ආරක්ෂණ ඒජන්සියට අනුව මේකෙන් කියවෙන්නේ යම් ගොඩනැගිල්ලක ඉන්න නිසාම මිනිස්සුන්ට ඇතිවෙන සෞඛ්‍ය ගැටලු විශේෂයෙන්ම ශ්වසනාබාධ ගැන. ඉතින් මේක අපේ ගෙදරට සම්බන්ධ වෙන්නේ කොහමද? මෙහෙමයි. හරියට පිරිසිදු කරන්නේ නැති AC ෆිල්ටර් එකක් කියන්නේ පුස් සහ බැක්ටීරියා වවන්න පුළුවන් හොඳම තැනක්. ඉතින් හිතන්න අපි AC එක ඔන් කරපු ගමන් ඒ ෆිල්ටරේ හැංගිලා ඉන්න මේ හානිකර අංශු ඔක්කොම කාමරේ වාතයට එකතු වෙනවා. අපි මුළු රෑම හුස්ම ගන්නේ මේ විෂ බීජ පිරුණු වාතය. අන්තිම ප්‍රතිඵලය පෙනහළු ආසාදන වගේ බරපතල ශ්වසන රෝග හැදෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. හරි. එහෙනම් ගැටලු ගැන අපි දැන් දන්නවා. බය වෙන්න දෙයක් නැහැ. මේ හැම දෙයකටම විසඳුම් තියෙනවා. අපි දැන් බලමු නිරෝගී නිින්දක් වෙනුවෙන් අනුගමනය කරන්න පුළුවන් සරල රණ්නීති ටිකක්. අංශක 24. මොකක්ද මේ අංකේ තියෙන විශේෂත්වය? මේක තමයි අපේ පළවෙනි සහ වැදගත්ම රීතියට ආධාර යතුර. මෙන්න ඒ රණ්නීති තුන. හරිම සරලයි. පළවෙනි එක අංශක 24 නීතිය. ඒ කියන්නේ AC එකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 24ත් 26ත් අතර මට්ටමක තියාගන්න. මේක ලංකාව වගේ රටවලට ශරීර උෂ්ණත්වය පාලනයට හොඳම මට්ටම. විදුලියත් ඉතුරු වෙයි. දෙවෙනි එක පිරිසිදු වාති නීතිය. ෆෑන් එකේ තටුයි AC එකේ ෆිල්ටර් එකයි නිතරම පිරිසිදු කරන්න. එතකොට අර දූවිලි පුස් පැතිරෙන එක නවතිනවා. තුන්වෙනි එක වක්‍ර වායු ප්‍රවාහ නීතිය. ඒ කියන්නේ ෆෑන් එක හරි AC එක හරි තියෙද්දි හුළඟ කෙලින්ම ඇඟට වදින්නේ නැති විදිහට කාමරේ පැත්තකට හරි උඩට හරි යොමු කරන්න. හරි. එහෙනම් අපි දැන් දන්නවා නුවණින් සිසිල් වෙන හැටි. අපි මේ කතා කරපු හැම දෙයකම සාරාංශය තමයි මේ. මේකට කියන්න පුළුවන් නිරෝගී නින්දේ සමීකරණය කියලා. හරිම ලේසි. වාතයේ උෂ්ණත්වය අංශක 27ත් 26ත් අතර සමබරව තියාගන්න ඕන. වාතයේ ගුණාත්මක භාවය පිරිසිදුව තියෙන්න ඕන. ඒ වගේම වායු ප්‍රවාහය මෘදුව, කෙලින්ම ඇඟේ නොවදින විදිහට තියෙන්න ඕන. මේ තුන හරියට තිබ්බොත් නින්දත් නිරෝගී වෙනවා.
ඉතින් මේ හැමදේම අහලා ඉවර වෙලා අන්තිමට මේ ප්‍රශ්නය තමන්ගෙන්ම අහලා බලන්න. තමන් නිදාගන්න කාමරයේ වාතය ඇත්තටම කොච්චර සෞඛ්‍ය සම්පන්නද? මේ ගැන හිතලා පොඩි වෙනස්කම් ටිකක් කරගන්න එක ලොකු ලෙඩවලින් බේරිලා නිරෝගීව ඉන්න තියෙන හොඳම ක්‍රමයක්.